සමහර ගීත අපට දැනෙන්නේ නැහැ මේවා හින්දි තනුවකට ලිව්වද කියලා. ඒ දර්ද භරා අෆසානා මම මෙහෙම කියද්දිම ඔබ දන්නවා සිංහල ගීතය කඳුලින්ම ගැයූ පෙම් ගීතේ මේ පෙම්වතිය තරහ වෙලා ගියේ කතාව කියලා තියෙන ලස්සන බලන්න. ඕ රාත් කේ මුසාෆිර් සඳරාජයා බලන්නේ පුදුම සහගත කාරණේ ඒක නෙමෙයි. මේ තනුවට පස්සේ තව ගීතයක් ලියනවා. මේ පදවල තියෙන භාවයයි ඔහු ගයන්නේ. පායා ඇයි නැහෙන්නේ टूटे हुए ख्वाबों කිසිම දවසක පායා ඇයි නැහෙන්නේ යහද්දි මට टूटे हुए ख्वाबों මතක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි හැමදාම සංගීතයේ තියෙන විවිධ රසමානයන් ගැන ඔබත් එක්ක කතා කරනවා. අද අපි අවධානය යොමු කරන්නේ අපේ සිංහල ගීත අහනකොට අපිට ඇහෙන හින්දි අනුකාරක ගීත ගැන. අපේ ගීත කලාව ගත්තාම ලොකු කොටසක් මේකෙන් ආවරණය වෙනවනේ. ඉතින් Music Vibes with අරෝෂා සමරදිවාකර කියලා කියන්නේ ඔබට එදිනෙදා ඇහෙන විවිධ ගීත නිර්මාණ සංගීත නිර්මාණවල ඇතුළාන්තය. එහෙම නැත්නම් ඒවා ජීවිතේ එක්ක බැඳලා තියෙන විදිය. ඔය වගේ පුංචි පුංචි දේවල් සාකච්ඡා කරන සරල සුන්දර සංවාදයකට. අදත් මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මේ හින්දි අනුකාරක ගීතවල තියෙන විශේෂතා මොනවද කියලා අපි හොයලා බලමු. ඔබ දන්නවා මුල් කාලේ අපේ නිර්මාණකරුවන් හින්දි අනුකාරක ගීත අරගෙන සිංහල ගීත රචනා කරනකොට දක්වලා තියෙන දක්ෂතාව අපිට අදටත් විස්මයජනක තරම් ප්‍රතිභාවක් වුන් පෙන්නලා තියෙනවා. විශේෂයෙන්ම කරුණාරත්න අබේසේකර වගේ ශිල්පියෙක් බැලුවම එතුමන්ට මේ නාදමාලාවක් ඇහුවම අපේ තියෙන වචන වලින් ඒ අදහස කියන්න ඔහුට තිබිලා තියෙන හැකියාව විස්මිතයි. ආචාර්ය ජයන්ත රණසිංහ එතකොට පසු කාලීන කුලරත්න ආරියවංශ වැනි ගීත රචකයින් පවා ඉතාම ලස්සනට මේ හින්දි තනුවලට අපේ වචන ලියලා තියෙනවා. මේවයි සාර්ථකත්වය නිසාම සමහර ගීත අපට දැනෙන්නේ නැහැ මේවා හින්දි තනුවකට ලිව්වද කියලා. ඇත්තටම සමහර රසිකයින් පසු කාලීනව තමයි දන්නේ ඒවා ඇත්තටම හින්දි ගීතවල තනු කියලා. මට එහෙම වෙච්ච එක ගීතයක් මම ඔබට උදාහරණයක් හැටියට මුලින්ම අරගෙන එනවා. මේකේ මුල් ගීතය ගායනා කරන්න කිෂෝර් කුමාර් අපේ සිංහල ගීතය ගායනා කරලා තියෙන නුවන් ගුණවර්ධන කියන ගායන වේදියා. ඒ දර්ද භරා අෆසානා सुन ले अनजान ज़माना ज़माना मैं हूँ एक पागल प्रेमी मेरा दर्द न कोई जाना मैं हूँ एक पागल प्रेमी मेरा दर्द न कोई जाना මම මෙහෙම කියද්දිම ඔබ දන්නවා සිංහල ගීතය කඳුලින්ම ගැයූ පෙම් ගීතේ ඇසුවා සිනාසී සිනාසී මා හදකිනි ජලාවෝ ඔබ හිනෙහුනිමා හැඬුවේලේ ඇයි ඔබ මට පෙම් නොකලාදෝ මේ දුක ඔබටත් නොදැනේදෝ ඔබ මට කියන්න මේ ගීතය අහද්දී සමහර විට ඔබ දැනගෙන ඉන්න ඇති මේක හින්දි තනුවක් කියලා. හින්දි තනුවක් වුණත් මේ සිංහල වචන වලින් මේ ප්‍රේම කතාවක දුක්බර විස්තරයක් මේ පෙම්වතිය තරහ වෙලා ගියේ කතාව කියලා තියෙන ලස්සන බලන්න. ආචාර්ය අජන්ත රණසිංහ තමයි මේ වචන ලියන්නේ. හින්දි ගීතය කියන්නේ මගේ දුක්බර කතාව මිනිස්සු කවුරුත් දන්නේ නැහැ කියන අදහස. හැබැයි ඒකේ පරිවර්තනයක් නෙමෙයි සිංහල ගීතය. අපේ ගීත රචකයෝ සමහර වෙලාවට මේ ගීතවල තියෙන තේරුම දැනගෙන සිංහල ගීතයට අරගෙනක් තියෙනවා. හැබැයි එහෙම නැතුව ඒ නාදමාලාවේ තියෙන රසභාවය අරගෙන ඒකට ගැළපෙන, ඒ කියන්නේ එතන තියෙන වියෝගයක් නම්, කනගාටුවක් නම්, දුකක් නම් ඒකට ගැළපෙන සිංහල කතාවක්, සිංහල ප්‍රේම කතාවක් හදාගෙන ඒ වචන තමයි ගීතයට ඇතුළත් කරලා තියෙන්නේ. මේ ගීතය මම දකිනවා අන්නේ වගේ ඉතාම ලස්සනට ගීපද රචකයා අර එක එක පදවලට ගැලපෙන්න කතාව ගොඩනගාගෙන එන ලස්සන. හින්දි තනුවකට අපි සිංහල ගීත ලියන්න උත්සාහ කරනවා නම් මේ පදෙන් පදේ අරගෙන මේකට එක පදයක්, මේකට ගැලපෙන්න තව පදයක්. එහෙම ලියනවට වැඩිය
මේ පරණ ගීත රචකයෝ අපේ පැරණි නිර්මාණවලදී කරලා තියෙන මේ දස්කම ඉතාම හොඳින් විමර්ශනයට ලක් කරන්න කියලා මට ඔබට ආරාධනා කරන්න හිතෙනවා. ඒ වගේම අපි තව උදාහරණයක් ගමු. අපි හැමෝම දන්න එකක් ඔබ අහලා තියෙනවා. ओ रात के मुसाफिर चंदा जरा बता दे मेरा कसूर क्या है तू फैसला सुना दे ओ रात्रि मिया में संदराजया බලන්නේ මාගේ අඩුතියේ නම් ඕ මට කියා නොදෙන්නේ. මේක නකරුණාරත්න අබේසේකර සූරීන් මේ තේරුම දැනගෙන ලියලා තියෙන්නේ. මේරා කසූර කියා හේ. මගේ වැරදි මොනවද? මගේ අඩු තියෙනම් ඕ මට කියා නොදෙන්නේ. ඇයි ඔබ මට කියලා දෙන්නේ නැත්තේ? මගේ අඩුපාඩු තියෙනවා නම්. මේකේ තියෙන පුදුම සහගත කාරණේ ඒක නෙමෙයි. ඔහු විසින් මේ තනුවට පස්සේ තව ගීතයක් ලියනවා. ඇල්හේනේ පැල් රකින්දී කුඹුරේ කරල් කපන්දී ඔබ කීව ගීතිකාවෝ මට නෑ ප්‍රියසින්නේ. ඒ වෙනම කතාවක්. එච්.ආර්. ජෝතිපාලයන් මේ ගීත ගායනා කරනකොට ඔහු කිසිසේත්ම මේ අර අපි අනුකාරක තනුවක් අරගෙනයි ගයන්නේ මේ හින්දි තනුවේ තියෙන වේරියේෂන්ස් ඒ විදිහටම ගයන්න ඕනේ. ඒ කරුණු නෙමෙයි ඔහුගේ ඔළුවේ තියෙන්නේ. මේ වචනවල තියෙන මේ පදවල තියෙන භාවයයි ඔහු ගයන්නේ. ඒ නිසා තමයි මේ ගීත අහනකොට අපිට දැනෙන්නේ නැත්තේ මේවා මේ කොහෙන් හරි අරගත්තු තනු තමයි අපි මේ අහන්නේ කියලා. ඒ විශේෂම හේතුව මේ පදවල තියෙන විශේෂතාව වගේම ගායන ශිල්පීන් දක්වපු කුසලතාව. තව උදාහරණයක් ගමු අපි. ඔබට මතකද පායා ඇයි නැහෙන්නේ නිල්ගුවනේ තරු රාසේ නැතිවී නම් ඇගේ මුහුණේ නිල්වන් දෙනෙතේ කාන්ති टूटे हुए ख्वाबों ने हमको ये सिखाया है दिल ने जिसे पाया था आँखों ने गवाया है. මధුමති චිත්‍රපටයට අන්තර්ගත වුණේ ඇත්තටම මේ පායා ඇයි හිනහෙන්නේ අහද්දී මම මේ ගීත දැනගෙන හිටියත් මේ සලිල් චෞධරිගේ නාදමාලාවක් තමයි මේකට අරන් තියෙන කියලා දැනගෙන හිටියත් කිසිම දවසක පායා ඇයි හිනහෙන්නේ අහද්දි මට ටූටේ හුවේ කාබෝනේ මතක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එච්.ආර්. ජෝතිපාල මේ ගීතයේදී මේ මහා ගායන වේදියා පළ කරන දක්ෂතාව. ඒ වගේම තමයි කතන්දරයක් වගේ එකිනෙකට අමුණපු අර අඛණ්ඩව ගලා යන කතාව ගීතය ඇතුලේ තියෙන ප්‍රේම කතාව. අලුතෙන් ගීත රචනා කරන කෙනෙක් නම් ඔබ මෙන්න මේ කාරණා ඉතා සියුම්ව විමසා බලන්න. ඔබ රසිකයෙක් නම් අර පැරණි නාදමාලාව එහෙම නැත්නම් මේ මුල් කොටගත්තු හින්දි ගීතයේ නාදමාලාව අහන්න. මේක කොහොමද මේකට ගන්නකොට වුන් කරලා තියෙන විශේෂතා මොනවද? මේවා හිතන්න. ඇත්තටම අපේ විවේක වෙලාව අපිට මේ වගේ දෙයකට අපි යොමු කරනවා නම් අපි හිතන දේවල් නිර්මාණාත්මක දේවල් එක්ක අපි අපේ කල්පනාවන් මෙහෙවනවා නම් අපේ මානසික අතතිය නිකම්ම නැති වෙලා යනවා. ඉතින් හැමදාමත් වගේ ඔබේ අදහස් දැනගන්න කැමති මගෙත් එක්ක රැඳිලා ඉන්න මියුසික් වයිබ්ස් විතර රෝෂා සමරදිවාකර හැමදාම ඔබ එක්ක